සාදරයෙන් පිළිගන්න අදත් මගේ යාළුවෝ හැමදෙනාම. ඉතින් ඔයා මේ වීඩියෝ බලන්න ටච් කරා කියන්නේ ඔයා 2026 අගෝස්තු 22 වෙනිදා පැවැත්වෙන සාමාන්‍ය පොදු පරීක්ෂණයට මුහුණ දෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න ළමයෙක් වෙන්න ඕනේ. ඉතින් සාමාන්‍ය පොදු පරීක්ෂණේ අහන ආකෘතිය තමයි ඔයාගේ පොදු පරීක්ෂණ පේපරේ ඔයාට මුලින්ම අහනවා කාලීන සිදුවීම් වලින් ප්‍රශ්න ටිකක්. ඒ වගේම ඔයාට ඊළඟට අහනවා ගණිතමය ගැටලු ටිකක්. ඒ වගේම ඔයාගෙන් ක්‍රීඩා සම්බන්ධව, ඉතිහාස සම්බන්ධව, විද්‍යාව, භූගෝල විද්‍යාව ආදී ඔයාගේ සාමාන්‍ය දැනීමෙන් ප්‍රශ්න ටිකක් තමයි ඔයාලට මේ සාමාන්‍ය පොදු පරීක්ෂණ පේපරෙන් අහන්නේ. ඉතින් මම මේ වීඩියෝ එකෙන් ඔයාලට කාලීන සිදුවීම්, ඉතිහාස සම්බන්ධ, භූගෝල විද්‍යාව සහ විද්‍යාවට අදාළ ප්‍රශ්න 20ක් මම මේ වීඩියෝ එකෙන් ඔයාලට ගෙනල්ලා තියෙනවා. ඉතින් අපි බලමු මේ ප්‍රශ්න ටික මොනවද කියලා. කාලීන සිදුවීම් වලින් ඔයාලගෙන් අහන්න පුළුවන් පැරිස් ඔලිම්පික් උළෙල වැඩිම රන් පදක්කම් දිනාගත් රට කුමක්ද කියලා. පැරිස් ඔලිම්පික් උළෙල වැඩිම රන් පදක්කම් දිනාගත් රට තමයි එක්සත් ජනපදය. ඊළඟ දෙවෙනි ප්‍රශ්නේ මෑතකදී සඳ මත ගොඩ බැසූ පෞද්ගලික අභ්‍යවකාශ යානය කුමක්ද? පිළිතුර තමයි ඔඩ්සියස්. ඊළඟ තුන්වෙනි ප්‍රශ්න තමයි ලෝකයේ කෘත්‍රිම බුද්ධිය නියාමනය පිළිබඳ ප්‍රථම ජාත්‍යන්තර සමුළුව පැවැත් වූ රට කුමක්ද? පිළිතුර එක්සත් රාජධානිය. මේ වගේ ප්‍රශ්නයක් ඔයාලා අනිවාර්යෙන් බලන් යන එක සාමාන්‍ය අහන්න පුළුවන්. මොකද දැන් මේ දවස්වල AI භාවිතයත් වැඩි හින්දා සාමාන්‍ය කෘත්‍රිම බුද්ධියෙන් ඔයාලා ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඉතින් ඒ ප්‍රශ්නේ තමයි කෘත්‍රිම බුද්ධිය නියාමනය පිළිබඳ ප්‍රථම ජාත්‍යන්තර සමුළුව පැවැත් වූ රට. පිළිතුර එක්සත් රාජධානිය. ඊළඟට කාලීන සිදුවීම් යටතේ හත්වෙනි ප්‍රශ්නේ විදියට මම අරන් ඇවිල්ලා තියෙන්නේ නවතම එක්සත් ජනපද ජනාධිපතිවරණය ජයග්‍රහණය කළේ කවුද? පිළිතුර තමයි ඩොනල්ඩ් ට්‍රම්ප්. ඊළඟට පස්වෙනි ප්‍රශ්නේ තමයි බ්‍රිතාන්‍යයේ නව රජු ලෙස අභිෂේක ලැබුවේ කවුද? පිළිතුර තමයි තෙවන චාල්ස් රජු. ඊළඟට අපි බලමු ඉතිහාස සම්බන්ධ කරලා ප්‍රශ්න 5ක්. ඉතිහාස වලින් වලට අහන්න පුළුවන් මේ වගේ ප්‍රශ්න ටිකක් ඔයාලා බලාගෙන යන්න. මම මගේ channel එකෙන් තව වීඩියෝ එකක් ගේනවා. ඒ වගේම මේ ටිකත් ඔයාලා අනිවාර්යෙන් බලන්න යන්න. මුද්‍රණ යන්ත්‍රය සොයාගත්තේ කවුද? පිළිතුර තමයි ගුටෙන්බර්ග්. 7 වෙනි ප්‍රශ්න තමයි ශ්‍රී ලංකාවේ අනුරාධපුර රාජධානිය පිහිට වූ රජු කවුද? පිළිතුර තමයි පණ්ඩුකාභය රජු. 8 වෙනි ප්‍රශ්නේ පංශ විප්ලවය ආරම්භ වූයේ කවදාද? පිළිතුර තමයි 1789 දී. දෙවන ලෝක යුද්ධය අවසන් වූයේ කවදාද? පිළිතුර තමයි 1945 දී. 10 වෙනි ප්‍රශ්නේ විදිහට මම ඔයාලට ගෙනල්ලා තියෙන්නේ ටියුඩර් රාජවංශයේ පළමු රජු කවුද? පිළිතුර තමයි හෙන්රි 7 වෙනි රජු. ඊළඟට සාමාන්‍ය පොදු පරීක්ෂණ පේපරේ අහන්න පුළුවන් භූගෝල විද්‍යාවට සම්බන්ධ ප්‍රශ්න කිහිපයක්. අපි බලමු මේ ප්‍රශ්න ටික මොනවද කියලා. ලෝකයේ විශාලතම සාගරය කුමක්ද? පිළිතුර පැසිෆික් සාගරය. ශ්‍රී ලංකාවේ දිගම ගඟ කුමක්ද? පිළිතුර මහවැලි ගඟ. පෘථිවියේ ඇති විශාලතම කාන්තාරය කුමක්ද? සහරා කාන්තාරය. එවරස්ට් කන්ද පිහිට ඇති රට කුමක්ද? පිළිතුර නේපාලය. ලොව වැඩිම ජනගහනයක් ඇති මහාද්වීපය කුමක්ද? පිළිතුර තමයි ආසියාව. ඒ වගේම ඔයාලට ඊළඟට අහන්න පුළුවන් විද්‍යාව සම්බන්ධයෙන් ප්‍රශ්න කිහිපයක්. අපි බලමු විද්‍යාව සම්බන්ධයෙන් අහන ප්‍රශ්න මොනවද කියලා. ජලයේ රසායනික සූත්‍රය කුමක්ද? පිළිතුර තමයි H2O. මිනිස් ශරීරයේ ඇති විශාලතම අස්ථිය කුමක්ද? පිළිතුර තමයි කලවෙස් ගාත්‍රය. ඊළඟ 18 වෙනි ප්‍රශ්න තමයි ප්‍රභා සංශ්ලේෂණය ශාක භාවිතා කරන වායුව කුමක්ද? පිළිතුර තමයි කාබන් ඩයොක්සයිඩ්. 19 වෙනි ප්‍රශ්න විදිහට මහා පිපුරුම් සිද්ධාන්තය යෝජනා කළේ කවුද? පිළිතුර තමයි ජෝර්ජස් ලෙමයිටර්. 20 වෙනි ප්‍රශ්න තමයි ශබ්දයේ වේගයේ වැඩිම මාධ්‍ය කුමක්ද? පිළිතුර තමයි ඝන මාධ්‍ය. ඉතින් සාමාන්‍ය පොදු පරීක්ෂණ පේපරේ ප්‍රශ්න 50ක් තමයි එන්නේ. ප්‍රශ්න 50න් ඔයාලට හරියට ඉදි ගහන්න තියෙන්නේ ප්‍රශ්න 15කට. එතකොට එක ප්‍රශ්නයකට ලකුණු 2 ගානේ ඔයාලා ප්‍රශ්න 15කට හරියට උත්තර වලට ඉදි ගෙවුවොත් එමේ ඔයාලට ලකුණු 30ක් හම්බ වෙනවා. ඔයාලට සාමාන්‍ය පොදු පරීක්ෂණ පේපරේ
ලකුණු 30කට වැඩියෙන් තමයි ගන්න ඕනේ. ලකුණු 30ක් ගත්තාට ප්‍රශ්නයක් නැහැ. ඔයාලගේ අනිවාර්යෙන් ප්‍රශ්න 15ක් තමයි සාමාන්‍ය පොදු පරීක්ෂණ පේපරේ හරියන්න ඕනේ. ඉතින් එහෙනම් අදට මේ වීඩියෝ එකෙන් ගිහින් එන්න. ඔයාලට මේ වීඩියෝ එක හොඳයි කියලා හිතුණා නම් පහලින් ඒ ගැන කමෙන්ට් එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. ඒ වගේම ඔයාලට තවත් මේ වීඩියෝ එකක් ඉක්මනින්ම ඕන නම් ඒ ගැනත් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් ඔයාලා හෙට ලියන්න ඉන්න පොදු පරීක්ෂණ පේපරේ සාර්ථකව ලියන්න ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. හැමෝටම ජය වේවා.